ඔහුගේ දසල් ලංකාවට සිදුනා ලොකෝ බලපෑමක් සුලිකුණාටුවන් නිසා ඉන්න නිසා ජීවිත රාශියක් නැති වුණා තොට දේපල රාශියක් විනාශ වුණා මේ ලොකෝ හානියක් වුණා. ති මොකක්ද මේ සුලිකුණාටුවක් කියන්න මෙමයි සුලිකුණාටුවක් කියල කියනවා සාමාන්‍යයේ මේ විශාල භ්‍රමණය වන බලවත් භ්‍රමණය වන පද්ධතියක් අප කියන සුලිකුණාටුවක් කියලා. තර මේ සුලිකුණාටුව සාමාන්‍යින් ඇතිවෙන්නේ සාගරය මතු පිට හරිද සාගරයෙන් මේ මතු පිට තමයි සාමාන්‍ය ඕකේ ආරම්භය පටන් ගන්න. තොට මේකේ මේ සමකයට ආසන්න ඇතිවීම සිදුවෙන් ඕන සමකයට ආසන්න සමකය මත හැබැයි මේ වගේ දේවල් සිදුවෙනවා ගොඩක් කලාට අඩුයි ද සමකයට ආසන්න ප්‍රදේශයේ සාගර ජලය මත තමයි සිදුවෙන්නේ ඕක සිදුවෙන්න බලපාන කරුණු තුනක් තියෙනවා ප්‍රධානවා එකක් උණුසුම් සාගර ජලයක් තියෙන්න ඕන උණුසුම් සාගර ජලයක් පැවතුනාම ඒ සාගර ජලයේ උණුසුම සාමාන්‍ය සේසියස් සංචක 26.5ක් වගේ උෂ්ණත්වයක් තියෙනවන තමයි සුලිකුණාටුවක් ඇතිවෙන්න ප්‍රධාන හේතුවක් වෙන්න. ඊට අමතරව මේවා මගින් මොකක්ද වෙන්නේ මේ ජලයේ මේ වාෂ්ප වෙලා ඉහළට ගමන් කිරීම සිදුවෙනවා ඔය වගේ අවස්ථාවල. ඊට පස්සේ මේ වායු ගෝලයේ තියෙනවනේ අස්ථාවර තත්ත්වයක්. ඔය වගේ අස්ථාවර තත්ත්වයක් නිර්මාණය වුණා මොකද වෙන්නේ අර සුලිකුණාටුවක් වර්ධනය වෙන්න බලපානවා. ඒ වගේම ඔය සුලිකුණාටුවක් ඇති වෙන්න බලපානවා අඩු සිරස් සුළන්ධාරා. මේ අඩු සිරස් සුළන්ධාරා මෙහිම ඉහළට ඇති වෙන සුළන්ධාරා සාපේක්ෂව අඩු වෙනකොට මොකද වෙන්නේ සුලිකුණාටුව වර්ධනය වෙනවා. ඒකට මේ වගේ හේතු නිසා මොකද වෙන්නේ සුලිකුණාටුවක් වර්ධනය වීමක් සිදු වෙනවා. සාමාන්‍යයෙන් ඔය සුලිකුණාටුවක් ගත්තන් පස්සේ මෙයාගේ හැඩය මෙන්න මේ වගේ අපිට දකින්න පුළුවන්. හරිද? මේකේ ප්‍රධාන කොටස් ටිකක් තියෙනවා ඇස, ඊට පස්සේ වටේට තියෙන ඇස වලා පවුර කියලා. හරිද? මේකේ මේ ඇස කොටස සාමාන්‍යයෙන් හානියක් අවම වන ප්‍රදේශයක් වේක අපිට හඳුන්වන්න පුළුවන්. මොකද මේකේ සුලි සුළං අනම්මන වේගවත් සුළංධාරාව ඇස් ඇතිවීම ඉතාම අඩුයි. ඊට පස්සේ මේකේ දෙපස තියෙන මෙන්න මේ කොටස් ටික මෙතනින් මේ ටිකේ තමයි හානිය ඇති වෙන්නේ. හරිද? සාමාන්‍යයෙන් මේ ඇස කොටස කිලෝමීටර කිහිපයක් 100 ගණනක් දෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රදේශයක සාමාන්‍ය කාලගුණයක් තමයි දකින්නේ. එතනින් එහා කොටස් වලට මොකද වෙන්නේ? වේගවත් සුළංධාරා සමග අධික වැසි ඇති වෙන්න පුළුවන්. ඒකට ඒවෙන් තමයි මේ සුලිකුණාටුවක ව්‍යුහය අපිට තීරණය කරන්න තියෙන ඔය වගේ. එතකොට මේක සිදුවන තව ක්‍රියාවලිය තමයි මේ සුලිකුණාටුව එක් ප්‍රදේශයක මෙහින් ඇතුළු වුණා නම් ටික කාලයක් අර වගේ මේ කලබලකාරී කාලගුණ තත්ත්වයක් තිබිලා ආයෙ එනවා සාමාන්‍ය කාලගුණක තත්ත්වයක්. ඒතර මිනිස්සු හිතන්නේ අන්න කුණාටුව ඉවරයි එමුනම් පස්සේ මේ සාමාන්‍ය වැඩවලට යෙදෙනවා. හැබැයි මොකද වෙන්නේ ආයෙ අර ඇස කොටස් පහුවෙච්ච ගමන් නැවත මේ සුලිකුණාටුව නැවත ලැබෙනවා. එතකොට මොකද වෙන්නේ අර මිනිස්සු බලාපොරොත්තු නොවු දෙයක් සිදු වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ හානිය ඇති වෙන්න පුළුවන් මේ සුලිකුණාටුවක් කරා. සාමාන්‍යයෙන් මේ අපි මේ සුලිසුලන් වේගය අනුව මෙයාලා අපිට වෙනස් කාණ්ඩ දෙකකට වෙන් කරනවා. සාමාන්‍යයෙන් මේ ඔය කිලෝමීටර් 60 කිලෝමීටර් 63ක 117 වගේ වේගයෙන් සුළං හමනවා. අපි ඒක සාමාන්‍ය කුණාටුවක් විදියට හමුනවා. එතකොට ඒක සුලිකුණාටුවක් බවට වර්ධනය වෙනකොට අපි ඒක සාමාන්‍ය 60 කිලෝමීටර් 119 ඉක්මවල යනවා. ඒ වගේ එකක් තමයි සුලිකුණාටුවක් කියලා කියන්නේ. එතකොට මේක සාමාන්‍ය වර්ධනය වෙන්නේ වැඩිපුරම ඔය අඩු පීඩන තත්ත්ව ඔස්සේ. හරිද? අඩු පීඩන තත්ත්ව ඔස්සේ. මොකද වෙන්නේ? මේක තවදුරටත් වර්ධනය වීමක් සිදු වෙනවා. හරිද? ඊට අමතරව මේකෙදි මේක ශක්තිමත් වෙන්න මෙන්න මේ හේතු ටික බලපානවා. උණුසුම් ජලය හරහා ගමන් කරනවා නම්. හරිද? ඊට අමතරව මේකේ ඔය සුළං බාධක අඩුයි නම් සාමාන්‍යයෙන් ඕක තවදුරටත් වර්ධනය වීමක් වෙනවා. හැබැයි මේවා ගොඩබිම හරහා යද්දී මෙයාගේ බලයට හානිය ඇතිවීමක් වෙනවා. සුළි සුළංගගේ බලයට හානියක් ඇතිවීමක් වෙනවා. ඒකට ගොඩබිම හරහා යද්දී ඒකට ඒ හානිය ඇතිවීම නිසා ටික ටික යාරි ශක්තිය හීන වෙනවා. ඊට පස්සේ සමකයෙන් ගොඩ ඈතට යද්දී සීතල ජලය මත හරිද මේක සාමාන්‍ය චලනය වෙද්දී අන්න මේක ශක්ති ප්‍රභවය සාමාන්‍ය උණුසුම් ශක්තිය ලබා ගන්න බැරි නිසා මෙයා ටික ටික මේ කුණාටුව විනාශ වෙලා යන්න පුළුවන්. හරිද? ඒකට ඒ වගේ තත්ත්වයන් තමයි ඇති වෙන්නේ. ඒතර මේ නිසා අපේ රටේ ගොඩාක් ජීවිතවලට බලපෑමක් ඇති වුණා. ඉතින් මේ සුලිකුණාටුවක් පිළිබඳව මිනිස්සු මීට වඩා දැනුවත් වෙන්න ඕන. මේ දැනුවත් වෙලා මොකද වෙන්න ඕනේ? මේවායේ හානිය අවම කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ওই විදිහට තමයි සාමාන්‍ය සුලිකුණාටුවක් ක්‍රියාත්මක වෙන්නේ.